නෑ වෙනතත් මේ හරිය සර්විස් කරගන්න ඕනේ නිතර. තමයි කියන්න තියෙන්නේ අපිට. හරි. ඉතින් ඒ නිසා ළමයි මේ ඇත්තට මේක ඒක ඇත්තම කතාව. පිරිමි අයගේ එහෙම ශ්‍රාව ලොකුවට එහෙම නෑ මේ තරම්. මේක ආයෙත් පොඩි ලිංගික උත්තේජනයේදීද ඩුක් ගාලා එනවා. හරි? පියලි කලාපීය. මේක උපරිම ඔය තරුණ වයසට එනකොට කඳුකර තෙත් කලාපීය වගේ වෙනවා. විභාගයට අහන්නෙත් නෑ නම් කරන්න එන්නෙත් නෑ තේරුණාද? පස්සේ වල ඩීටේල් විදිහට දකි. ඒක මේ දැනට මේ මම මේ කියන්නේ නිකන් කියලා තියාගන්න. ඔළුවේ තියාගන්න උඩ හරි. එතකොට ඒක ළමයි අවශිෂ්ට ශිෂ්ණයක්. ඈ? දෝනි? ඔයා අවශිෂ්ට ශිෂ්ණයක්. ඒක සමහරවිට ගෑනු ළමෙක් ලිංග විපර්යාසයක් වුණොත්, ලිංගික සංක්‍රාන්තියක් වුණොත් ඔය බගමනිය තමයි වැඩෙන්නේ. ශිෂ්ණයක් සේම වැඩෙනවා. ඒතර ඔයාලගේ දැනගැනීම පිණිස මම මේ කියන්නේ යෝනි මාර්ගයේ දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක්නේ. මෙන්න මෙතන තියෙන ගැප් ගෙල. මේක මතු පිටින් දකින්න අමාරුයි. ඇතුලේ තියෙන. මෙන්න මේ හරිය තමයි කන්‍යා පටලිය කියන එක තියෙන්නේ. ඒවා නෝට් එකකට දීලා නැහැ. ඔයාලා දැනගන්න ඕන හින්දා මම මේ කියන්නේ මේ කන්‍යා පටලිය කියන්නේ සියුම් සම්බන්ධක පටක සහ පේශිනන් නැද්ද කොහෙද සම්බන්ධක පටකමේ ව්‍යුහයක්. තේරුණාද? ඒක සියුම් ව්‍යුහයක් ඒක. ඒක නිකන් අර මේ දෙක එකට ඇලිලා තියෙන අලවලා තියෙන ව්‍යුහයක්. හරි? නමුත් ඇතුලේ සිදුරු තියෙනවා. ඒ නිසා ඔසප් ද්‍රව්‍ය එකකින් එළියට එන්න පුළුවන්. සංසර්ගයේ වෙලාවේදී ඒක බිඳ වැටෙනවා. ඒක තමයි ඔය ලොකුවට දැනගන්න තියෙන දේ. හැබැයි දැන් ඒක එහෙම වුණාට නැවත සැත්කමකින් හදන්න පුළුවන්. එහෙනම් ලොකු විශ්වාසයක් තියාගන්න දෙයක් නැහැ. එතකොට සැත්කමකින් හදන්න පුළුවන්. ඒක ඒ වගේ. ඒතකොට සමහර ගෑනු ළමයිගේ උපතේදීම මේක ලොකුවට පිටින්නේ නැහැ. සමහර අයගේ උපතේදී මේක ලොකුවට පිටින්නේ විපතේදී ඒ කියන්නේ මොකද්ද? කොහොම මොනවා හරි දැන් තමන්ගේ අත්වැරදීමක් නිසා මේක බිඳ වැටෙන්නත් පුළුවන්. සමහර අයගේ ස්පෝර්ට්ස් නිසා මේක බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ සාමාන්‍ය දේවල්. හරි. ඊට පස්සේ යෝනි මාර්ගයේ ආශ්‍රිතව නිතර තෙතමනයක් තියෙනවා. ලිංගික උත්තේජනයේදී ග්‍රන්ථිමය ශ්‍රාව නිසා යෝනි මාර්ගයේ අධිකව තෙත් වෙනවා. සමහරට ඒ තෙත් ශ්‍රාව එළියට එනවා. ඒ නිසා ගෑනු ළමයිගේ පිරිසුදුකම වැදගත්. නාන්න ඕන. නෑ වෙනතත් මේ හරිය සර්විස් කරගන්න ඕන නිතර. තමයි කියන්න තියෙන්නේ අපිට. හරි. ඉතින් ඒ නිසා ළමයි මේ ඇත්තට මේක ඒක ඇත්තම කතාව. පිරිමි අයගේ එහෙම ශ්‍රාව ලොකුවට එහෙම නෑ මේ තරම්. මේක ආයෙත් පොඩි ලිංගික උත්තේජනයේදීද ඩුක් ගාලා එනවා. ඒක ඒගොල්ලන්ගේ සක්‍රීය කාලෙදී වැඩි. ටිකක් අක්‍රීය කාලය වෙනකොට එහෙම මේ ඉන්නේ නැහැ ඉතින්. හරි? පියලි කලාපීය. මේක උපරිම ඔය තරුණ වයසට එනකොට කඳුකර තෙත් කලාපීය වගේ වෙනවා. ඊළඟට ළමයිනේ මෙතන යෝනි මාර්ගයෙන් එළිය තියෙනවා යෝනි තොල් කියලා જાතියක්. ඒවා එළියේ බාහිර ව්‍යුහ. යෝනි තොල් දෙකක් තියෙනවා. විශාල යෝනි තොල් සහ කුඩා යෝනි තොල්. ඒවා දැන් විභාගයට අහන්නෙත් නෑ නම් කරන්න එන්නෙත් නෑ තේරුණාද? පස්සේ වල ඩීටේල් විදිහට දකි. ඒක මේ දැනට මම මේ කියන්නේ නිකන් කියලා තියාගන්න. ඔළුවේ තියාගන්න උඩ හරි. ওই ටික තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඉහාට යන දෙයක් තමයි බගමනිය කියලා එකක් තියෙනවා. ඒක මොනකද්ද? යෝනි විවරයට ඉහළින් තියෙන කුඩා පේශිමේ ගැටිත්තක්. කුඩා ගැටිත්තක්. හරිද? ඒකත් දැන් ඔයාලා නිකන් විෂුවලයිස් කරගන්නකො. මම දන්නවා ඒ ඕන තරම් විෂුවලයිස් කරගන්න පුළුවන්. එතකොට ඒක ළමයි අවශිෂ්ට ශිෂ්ණයක්. ඈ? දෝනි? ඔයා අවශිෂ්ට ශිෂ්ණයක්. ඒක සමහරවිට ගෑනු ළමෙක් ලිංග විපර්යාසයක් වුණොත්, ලිංගික සංක්‍රාන්තියක් වුණොත් ඔය බගමනිය තමයි වැඩෙන්නේ. ශිෂ්ණයක් සේම වැඩෙනවා. ඔව් එහෙම තියෙනවා. එතකොට මේ බගමනිය කියන එක අධිකව ස්නායු ආවේග සහිත මේ කියන්නේ ස්නායු අන්ත සහිතයි. ගෑනු ළමයෙක්ගේ ලිංගික උත්තේජනයට ප්‍රබලව බලපාන තැනක්. යෝනි මාර්ගය ඒකත් ස්නායු අන්ත වලින් සෑහෙන සමන්විතයි. වල hina වෙන්න එපා මාත්මි අමාරුවෙන් hina වංගගෙන කතා කරන්නේ. තේරෙනව නේද? ඒවතින් දැනගන්න ඕන දේවල් ඇත්තකම තමයි. රයිට්. නෝ ඒ කරුණු ටික දැනගන්න. හොඳයි මේ මොකද්ද මේ පල්ලෙහා මේ මොකද්ද බයිසිකල් හැන්ඩල් එකක්ද? නෑ මොකද්ද හොඳට බලන්න. එතකොට ග්‍රීවය කියලා එකක් තියෙනවා. මොකද්ද යකෝ ඒක? ග්‍රීවය කියන්නේ ගෙලට කියන සුද්ධ සිංහල වචනේ. දැන් මේකේ මේ
ඔයාලට පේන්න ඕන මේ ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම පේන විදිහට එක පැත්තක් මෙහෙම කපලා තියෙන්නේ අනික් පැත්ත කපලා නැතුව තියෙන්නේ ඔය එහෙම තියෙන මේක නේද අර සංකේතාත්මක පින්තූරයක්. ඊළඟට සිවුනිකා නම් කරලා තියෙනවා කොහොම නම් කළාද මන් දන්නේ ඒව නම් මේගොල්ලෝ මේ මතු පිටින් මේ හරස් දික් කඩක් තියෙන්නේ නේද? පේනවද? එක පැත්තක දික් කඩක් අනිත් පැත්තේ මතු පිට පේනම තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන දික් කඩ. එහෙම පේන්නේ නැහැ ගර්භාෂයක් හරි. මේ ගර්භාෂයක බිත්තියේ යෝනි මාර්ගයේ තියෙන. ඒකට ඔය සරල රූපයක් අපිට මේක ඇඳගෙන නම් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඩිම්බ කෝෂත් ඔහොමම බලමු. 11 වෙනි පිටුවේ. දැන් මේ පින්තූරේ අඳින්න පුළුවන්ද මිනිහෙකුට? බෑ. මේ පින්තූරේ අඳින්න උත්සාහ ගන්නත් එපා. එහෙම අඳින්නේ නැහැ බයෝල පින්තූර. බයෝල සංකේතාත්මක පින්තූරේ ප්‍රමාණයකට සෑහෙනවා. සමහර අවස්ථාවල. දැන් මේ තමයි ඔයාලා අඳින්න ඕන එක විභාගයට. මේක අඳින්න බෑ විභාගයට. නමුත් අපි මේක බලන්න ඕන නම් කරගන්න. බලන්න ජනකපිච්චද අඳුන ගන්න. ජනකපිච්ච මේ 11 පිටුවේ 11 පිටුවේ. පිටු අංක 11. ජනකපිච්චද අඳුන ගන්න. අඳුනගත්තා. මූලාවස්තික සිවුනිකා අඳුන ගන්න. දින ගණන් හිතන්න එපා දැන් ඒවා මම උගන්වන්නේ ඒවා හිතන්න නැතුව වැඩේ හිටියන් ඊළඟට මේ බලන්න මේ ඒගොල්ලන්ගේ රූපේ සිවුනිකාවල එක කුහරයයි හැදෙන්නේ ඒ කුහරෙම තමයි ලොකු වෙන්නේ පේනවද ඒක වැරදි මේ කුටීර කීපයක් හැදෙනවා ඒවා හා වෙලා තමයි තනි කුටීරය හැදෙන්නේ මේ කතාව වැරදි ඒතරේ වැරද්ද වරද විදිහට දැකලා යන් ඊට පස්සේ ග්‍රාෆී සිවුනිකාව බලන්න පුතා මේක ග්‍රාෆී සිවුනිකාව කියලා නම් කළා නෑ මෙතන පරිණත ඩිම්බ සිවුනිකාව සිවුනිකා ද්‍රව්‍ය කියලා තියෙන්නේ. සිවුනිකා ද්‍රව්‍ය තමයි මැද ඒගොල්ලෝ දාලා තියෙන්නේ. අර ඔය මැද තරලයක් තියෙන්නේ. මෙන්න මේකේ තරලයක් තියෙන්නේ. නිකන් හිස් කුටීරයක් නෙමෙයි. අර සීලෝමය වගේ තේරුණාද? තරලයක්. දැන් මට කියන්නේ නම් මේ දැන් අපි මේ ඩිම්බයක් කොච්චර මේ ඩිම්බ කෝෂයක් කොච්චර ලොකුද? මම දවසක් කිව්වා. ඇඟිලි පුරුකක් වගේ. ඩිම්බ කෝෂය අන්වික්ෂීයද? ඩිම්බ කෝෂ අන්වීක්ෂීයද? නෑ. මහේක්ෂීයයි මේ හැට පේනවා අල්ලන්න පුළුවන්. ඇඟිලි පුරුකක් වගේ. මේකේ මතු පිටින් මෙහෙම ඔබන්න පුළුවන්. මෙහෙම අල්ලගෙන යනකොට ගැටිත්තක් හම්බ වෙනවා. ඒක තමයි මොන සිවුනිකාවද? ඔව් ආයි ෂුවර් ඇන්ඩ් ෂොට් ඒක තමයි ග්‍රාෆී සිවුනිකාව. ඒක මෙහෙම එබන්න පුළුවන්. මට කියන්න ඔබන්න පුළුවන් වෙන්න හේතුව මේ තියෙන්නේ මොකද්ද? ඝනයක්ද ද්‍රවයක්ද? ද්‍රවයක් වීම. එහෙම එබියක්. එතකොට ඕක තමයි කතාව. ඊළඟට කැඩුණු සිවුනිකාව තියෙනවා, ඩිම්බය තියෙනවා, පිටත් වූ ඩිම්බය. ඊළඟට ඒක පීත දේහය බවට පත් වෙනවා. පීත දේහය දවස් කීපයක් යනකොට හොඳට සකස් වෙනවා මේ. මාත් එක්ක ඇඳලා තිනවා මෙතන මේ. හොඳට සකස් වෙනවා. ඒක ඒගොල්ලෝ දාලා තියෙන සම්පූර්ණයෙන්ම සකසුණු පීත දේහය. ඊළඟට තියෙන තන්තුමේ ශ්වේත දේහය. ඒ කියන්නේ සුදු තන්තු තමයි බැඳෙන්න. දැන් අපි තුවාලයක් වුණාම ස්කා එකක් හැදෙන්නේ මේ කැලලක්. ඒ තියෙන්නේ සුදු තන්තුනේ. ඒක තමයි මෙතනත් වෙන්නේ. වැඩි දෙයක් නෙමෙයි. ඇයි බලන්නකො මේ ඩිම්බකෝෂේ තුවාල වෙනවනේ. ඒකයි. ඒ තුවාලේ සුව වෙනවා එච්චරයි. ඒක තමයි ඒකේ කතාව. හරි? හොඳයි. ඔය ටික ප්‍රමාණවත් අපිට මුල් ටික යන්න